අපිට උගන්වපු හාමුදුරු කෙනෙක් උන්වහන්සේගේ ගම මැදවච්චේ. දවසක් මං යනකොට හාමුදුරු අඬනවා. මං මොකද හාමුදුරුවනේ? නෑ සිරිදම්ම අම්මා නැති වුණා කිව්වා. මං වගේ අපිට සාමාන්‍ය කාරණයක් අපි ඕන තරම් මලකවල වලට යනවා. ඊට පස්සේ කිව්වා සිරිදම්ම අම්මා නැති වෙච්ච එක නෙමේ දුක. මොකද්ද දුක? ඊයේ අක්කා මට කතා කරලා කියනවා අම්මට ටිකක් අමුත්තක් තියෙනවා පෙරාදෙනින් බෙහෙත් ගන්න එකයි යන්න වෙන්නේ. වාහනේ තියෙනවා රිදුරක් තියෙනවා. හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? ඊට උදේ මීටින් එකක් තියෙනවා විශ්වවිද්‍යාලයේ. ඒක ඉවර වෙලා වාහනේ වන්නම් කියනවා. එළි වෙනකොට අම්මා මැරුණා. හාමුදුරුවන්ට තියෙන දුක මොකක්ද? හාමුදුරුවෝ අදටත් හිතනවා එදා රැගින් එක්කන් ආවනම් අම්මා ජීවත් වෙයි කියලා. තමන්ගේ ප්‍රියයන් වෙනුවෙන් කරන්න තියෙන කටයුතු තප්පරයකින්වත් පහු කරන්න එපා. සමහරු කියනෝ නේද අපේ නිලධාරි මහත්තයෝ කියනවා පඩි ගන්නව කරන්න ඊළඟ මාස පඩිය මොකක් හරි කරන්න ඕනේ නේ. අර කල් දාන එක කොච්චර දෙනවද? රට පහකව කරන අය වුණා. අපි අපේ ප්‍රියයන්ගේ කාර්යයන් කොච්චර පහු කරනවද? සමහර විට අපේ ගෙදර අඩුපාඩු අපි කොච්චර පහු කරනවද? තමන්ගේ ප්‍රියයන්ට මූලිකත්වය දෙන්න. ගෙදරට, බිරිඳට, දරුවන්ට. ඒක එහෙම නොදුන්නොත් වෙන ඛේදවාචක